අද මම අඹ බීම එකකුත් ඩෙසර්ට් දෙකකුත් හදාගන්න හදන්නේ. ජෙලි පැකට් එක උණු වතුර දාලා දිය කරගත්ත අඹ ජෙලි පැකට් එකක්. ඊට පස්සේ ඒක මිදෙන්න තියෙනවා. අඹ එකතු කරන නිසා අඹ ජෙලි පැකට් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ කසකස ඈට ටිකක් අරගෙන බීම එකට දාන්න මම ඒකට වතුර ටිකක් දාගත්තා. මේ තියෙන කසකස ඈට ටික මම ඒකට වතුර එකතු කරනවා. ඊට පස්සේ ඒක පිපෙන්න තියෙනවා. වතුර උරාගෙන ඒක පිපුණාම බීම එකට දාන්න හරිම රසවත් එතකොට. මේ බලන්න ඒවා පිපිලා තියෙනවා. වතුරත් එක්ක වතුර උරාගෙන ඒවා පිපිලා තියෙනවා. මේවා හරි රහයි කනකොට. මේක අපි පස්සේ බීම එකට දාගමු. ඊට පස්සේ මම අඹ ටික කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අඹ පොත්තු කපලා සුද්ධ කරලා රවුම් හැන්දක් අරගෙන මේ වගේ රවුමට මම ඒ ටික කපා ගත්තා. කැමති විදියකට කැමති හැඩයකට කපා ගන්න. ජෙලි එකට දාන්න තමයි තියෙන්නේ ඒක කපලා. ඊට පස්සේ මම ඉතුරු වෙච්ච අඹ ටිකෙන් පොඩි වෙච්ච අඹ ටිකෙන් බ්ලෙන්ඩ් කරලා බීම ටිකක් හදාගත්තා කූල් කරලා. ඒකට අර කසකස ඇට ටික දාලා රසවත් කරන තමයි හිතාගෙන ඉන්නේ. මේක දරුවන්ට හදලා දෙන්න ගෙදර හදන දෙයක් නිසා ගොඩාක් රසවත් මේ අඹ බීම එක. ඊට පස්සේ අපි ඒකට කසකස ඇට ටිකක් දාලා දිය කරගන්නවා. මේක ටිකක් කූල් කරලා ගත්තාම ළමයින්ට බොන්න හරි ගුණයි. හදපු බීම ටික. ඊට පස්සේ කස්ටර්ඩ් එක හදාගන්න හදන්නේ. කස්ටර්ඩ් එකට කෝන්ෆ්ලවර් දිය කරලා ඇල් වතුරට කෝන්ෆ්ලවර් ටිකක් දිය කරලා ඒකට ඉතුරු වෙච්ච අඹ ටිකක් දාලා මද ගින්නේ උයා ගන්න ඕනි. ජෙලි ටිකකුත් දාලා ඒක මේ විදිහට හයි වෙලා තියෙන්නේ දැන්. සීනි ටිකකුත් එකතු කරන්න ඕනි. ඊට පස්සේ අපි ඒක මිදෙන්න තියෙනවා. මේ වගේ එක එක හැඩතල වලින් ඒක මිදෙන්න තිබ්බා. ඒකට ජෙලි එකතු කරා. පාට දෙකක ජෙලි එකතු කරලා ඒක රසවත් කරගන්නවා. මේ තියෙන මිදිච්ච ජෙලි එක. ඊට පස්සේ රතු පාටිනුත් මම ජෙලි ටිකක් මුදව ගත්තා මේක සරසා ගන්න. ඒ ටික එකතු කරලා ඒක කන්න පුළුවන්. ඒක ගොඩක් රසවත්. ඊට පස්සේ අපි වෙනත් හැඩයකට මේ මුදව ගත්ත කස්ටර්ඩ් එක කපා ගන්න හදන්නේ. ඒක අපි භාජනයෙන් ගලවගෙන කෑලි කපා ගන්නවා. අපි මේක රසවත් කරන්න අපි ළඟ තියෙන දේවල් එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ ජෙලි ටික දානවා. ඊට පස්සේ මේකට රටේඳි තිබුණා ගෙදර මම රටේඳියට දෙකක් දැම්මා. ඊළඟට රටකජු තිබුණා මම රටකජු ටිකක් දැම්මා. රතු පාට ජෙලි ටිකකුත් දැම්මා. මේක ලස්සන පාටට තියෙන නිසා දරුවෝ ආසාවෙයි දරුවන්ට හදලා දෙන්න. වසම විස මුකුත් නැතුව ගෙදරම හදන දෙයක් ඉඳලා ළමයින්ට දෙන්න පුළුවන්. මේක පාටින් තියෙන නිසා ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේම රසවත්. මේ අඹ ටිකෙන් මම කරගත්ත දේවල් තමයි මේ. මේක ගොඩාක් රහට තිබුණා.